හලෝ මම ජෙසුල් ඇත්ත වශයෙන්ම අපි දන්නවා මෙදා පාරත් ඡන්දේ පැවැත්වුවා ඡන්දේ පවත්වලා ඒත් එක්ක මිනිස්සු සමහරු තෘප්තිමත් වුණා සමහරුන්ට ඒ තෘප්තිමත්කම නැතුවම ගියා මොකද හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපි ජනතාව ජීවත් කරවන්න මොකද ප්‍රධානම ඕනම නායකයෙක් රටේ ඉන්න පාලකයෙක් ප්‍රධානියන් ඉතින් මේගොල්ලන්ට ප්‍රධානම දේ තමයි අපට මුළු මහත් ජනතාවට අහිංසක දුගී දුප්පත් ජනතාව පෝෂණය කරලා ශක්තිමත් කරලා ඒ ජනතාව වෙනුවෙන් අපේ කැපවීම තමයි ඒ ප්‍රධානියන්ගේ ඒ තැනට ඒගොල්ලන්ව පත් කරලා ඒගොල්ලන්ගේ ජනතාවගේ බලාපොරොත්තු ඒව තමයි. ඉතින් මේක අපි කියන්න ඕනේ සාමාන්‍ය මොන්ටසෝරි යන ළමයින්ට උනත් සමහර දේවල් පොඩි දේවල් බොහොම බුද්ධිමත් කෙනෙකුටවත් නොතේරෙන විදිහට ඒගොල්ලන්ට තීරුම් ගන්නට පුළුවන්. එමිති මේගොල්ලන්ට තීරුම් ගන්න බැරුව නෙවෙයි මේ රටේ හොඳට ඉගෙනගෙන හොඳ ක්‍රමවත් හැමදේම කරගෙන හොඳ උපාධිය අරගෙන තමයි උතෙන්ට යවලා තියෙන්නේ. ඒකට මේ මිනිස්සු අද රට විනාශ කරා. මේ දේශපාලන කියන මේ මාතෘකාව යටතේ ඒ පදනම යටතේ විශාල වශයෙන් මේ රට විනාශ වෙලා ඉවරයි. මොකද ඒකාට එක තරඟකාරී තත්වයක් සල්ලි මුදල් අනිත් එක ඇවිල්ලා එවැනි සියලු දේම සල්ලි මුදල් ප්‍රධානම සල්ලි මුදල් දීපොළ තණ්හාව බලතල තණ්හාව ඉතින් මෙවැනි දේවල් වලින් ඉතින් අපේ රටේ එකාට එක දිනා ගන්න හදපු එකේ මම පළවෙනියා කියන තැනට එන්න උත්සාහ කරන විට මේ වගේ දේවල් සිද්ධ වෙනවා රට කියන්නේ හැමෝම ඩොලර් මුදල් වලට සල්ලි මුදල් වලට කෑදරකමින් ඉතින් සාමාන්‍යයෙන් සුළු ජනතාව වුණත් අපි සාමාන්‍යයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව ගැනත් අපි හිතන්නේ අද බලන්න විදුලි බිල වැඩි තක්කාලි වල මිල ඇවිල්ලා 1400යි ග්‍රෑම් 100ක් ඇවිල්ලා ග්‍රෑම් 100යි කන්නේ 250ක් කන මිනිස්සු අද ග්‍රෑම් 100ක් කන්නට තරම් ග්‍රෑම් 50ක් 100ක් කන්නට තරම් තත්ත්වේ බරපතලයි පොල් ගෙඩිය රුපියල් 300යි ඉතින් මෙවැනි දේවල් කතා කරනවා තමයි අඩුම තරමේ ඡන්ද ගුණයක් කියන හිතලා හරි පොල් ගෙඩිය රුපියල් 300ට කරනවා ඒක කිසිම සහනයක් ලැබුණේ නැහැ ජාතීන් තුනම අපි ලාංකික ජාතීන් සියලු දෙනාම ඒ වුණාට අවුරුදු සැමරුවා ඉතින් මේ අවුරුදු සමරන විට ඉස්ලාමීය අවුරුද්ද සිංහල අවුරුද්ද දමිළ අවුරුද්ද ඉතින් මේ සියලු දෙනාම සැමරුවේ බොහොම අමාරුයි ඒ කාලෙටවත් පොඩි ඡන්ද ගුණයක් කියලා හිතලවත් පොඩි සහනයක් ලබා දුන්නා ඉතින් මේක තමයි අපේ රටේ දේශපාලනේ ණය කියලා ණය බර වැඩි වෙලා හැමෝම කරලා යනකොට එයා මෙයාට මාරු කරනත් ඒ ණය බර තව වැඩි වෙනවා මිසක්වත් මේ රට යහපතක් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි බුද්ධිමතුන් කල්පනාවෙන් කරන්න. කල්පනාවෙන් මේ රට බාරගත්තු කට්ටිය ඒ ආසනවල ඉන්න කට්ටිය විශාල නම් ගෞරවයෙන් හදාගෙන හිටියට ප්‍රතිපත්තියෙන් කිසිම දෙයක් වෙලා නැහැ මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ මාතෘමේ රන් පොළොව වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ කියන එක තමයි මම කියන්නේ. පයි කාලෙට අර මොකද වසංගත ලෙඩක් එනවා වගේ ওই ඡන්දෙත් එනවා. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. කිසිම කලකෝලහල නැහැ. මිනිස්සු ගිහිල්ලා ඡන්දේ දානවා. කිසිම ජනතාවට බලාපොරොත්තු වෙන කිසිම සේවයක් නැහැ ජනතාව වෙනුවෙන්. ඉතින් අද ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි හදපු පාර වුණත් මම ඉන්න ඊලංගාවත්තේ 150 ඊලංගාවත්ත. ඉතින් මෙතන මම ඉන්න පාරවත් අවුරුදු 13කට කලින් මේවා හදලා නැහැ. සංවර්ධනයක් වෙලා නැහැ. නගර සභාව, ප්‍රාදේශ සභාව, ගම් සභාව මොන සභාව වුණත් කිසිම කෙනෙක් මේ සල්ලි මුදල් කෑදරකම හම්බ කරනවා මිසක්වත් කෑදරකමින් කිසිම මේ රට වෙනුවෙන් ගම වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් හිතලා කිසිම මිනිසෙක් අදටත් නැහැ. කියන්න තමයි ඒක තමයි කියන්නට තියෙන්නේ. බලමු ඉදිරියට මොන දේවල් සිද්ධ වෙනවද කියලා. බොහොම ස්තුතියි ජය වේවා.